යාළුවනේ මගේ උපන්දිනය වෙනුවෙන් සුබ පතපු ඔයාලා ඔක්කොටම ගොඩාක් ස්තුතියි. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Amma. Happy birthday to you. ඒ ලස්සන දවස ඒ ගෙවපු හැම මොහොතක්ම මට හිතුණා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් මට අමතක නොවන මට මං නොසිතපු විදිහට ඒ අවස්ථාවට මුහුණ දුන්නේ. මං ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ විදිහට උපන්දිනේ සමරන්න. ඉතින් ඇත්තටම මං ඒ වෙලාවේ සංවේදී වුණා. මට හිතුණා මං මේ මුහුණ දුන්න අවස්ථාවන් ඔයගොල්ලන්ට කියන්න ඔයගොල්ලොත් එක්ක මගේ සතුට බෙදා ගන්න ඕන කියලා. ඉතින් යාළුවනේ ඇත්තටම මගේ උපන්දිනේ මගේ දරුවෝ කියන්නේ මගේ දුව එයා ඇත්තටම ඉතා ආදරණීයව මට දුන්න ගිෆ්ට් එකක්. ඇත්තටම මං සර්ප්‍රයිස් වුණා. එයා මං බලාපොරොත්තු වුණේවත් නැති විදිහට මාව සර්ප්‍රයිස් කරා. මේක අවස්ථාවක් කරගන්නවා. මගේ දුවටත් ගොඩාක් ස්තුතියි කියන්න. ඉතින් ඒ වගේම මට සුබ පතලා තිබ්බ මෙලඩි මිස්චීෆ් channel එකත් එක්ක බැඳිලා ඉන්න සියලු දෙනාට ගොඩාක් ස්තුතියි. මම ගොඩාක් සතුටු වුණා. ඔයාලට ගොඩාක් පිං මාව අමතක කරේ නැහැ. ඉතින් මාට සුබ පතපු හැමෝටම ගොඩක් ස්තුතියි. මේ අවස්ථාව කරගන්නවා එහෙම කියන්න. මාව අමතක වෙච්ච අය එක්කම තරහ නැහැ. ඒගොල්ලොන්ටත් මම තෑන්ක්ස් කරනවා. මතක් වෙන වෙලාවක හරි ඒගොල්ලෝ මට සුබ පතයි කියලා මම විශ්වාස කරනවා. හැම කෙනාටම ගොඩාක් ස්තුතියි කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් දවස සතුටින් ගෙවිලා ගියා. දින එක හරි ලස්සනට මගේ දුව සැලසුම් කරලා සූදානම් කරලා තිබ්බා. ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ හැම අම්මා කෙනෙකුටම මේ වගේ දුවෙක් ලැබෙන්න ඕන. මේ වගේ දිනියක් ලැබෙන්න හැම අම්මා කෙනෙක්ම පින් කරලා තියෙන්න ඕන මං හිතනවා. මම වගේම පින්කාර වාසනාවන්ත තවත් අම්මලා ඇති කියලා. ඉතින් යාළුවනේ මේ අවස්ථාව බලලා ඔයාලත් ගොඩක් සතුටු වෙයි. දුවෙක් තමන්ගේ අම්මට දුන්නු උපන්දින තෑග්ග මේ වගේ කියලා මට ඔයාලට කියන්නට ඕන වුණා. ඉතින් ඔයාලට සතුටක් දැනෙයි මේව දුවෙක් මටත් ඉන්නවා කියලා මං කියන නිසා. ඉතින් හැමෝටම ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි. මාත් එක්ක මගේ උපන්දිනය සමරපු දිනය බෙදා ගන්න එකතු වුණාට හැමෝම සතුටින් ඉන්න මේ දවස්වල පැතිරෙමින් යන විවිධාකාර ලෙඩ දුක් තියෙනවා. ඉතින් ඒ වගේ ගැලවිලා හැමෝටම නිරෝගී සුවය ලැබෙන්න වාසනාවන්ත ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. ගිහින් එන්න යාළුවනේ.